මුනියා හොඳටම වැඩේ කරලා තියෙනවා. thank you ඒ මුනියා කවුද කියලා බලන්න නම් ඉක්මනටම ළඟම තියෙන හෝල් එකකට ගිහලා මිස් කරගන්න නැතුව බලන්න. විනිශ්චය අවිනිශ්චිතයි. ඩුබායි වල අවස්ථාවක් හම්බුණා. විශේෂ අවස්ථාවක් හම්බුණා මට ෆාදර් මූවි එක බලන්න. ෆාදර් මූවි ලංකාවේ පෙන්වන්න පටන් අරගෙනත් ඉතාම සුළු කාලෙකින් සංවිධායකයෙකුට ලෑස්ති කළා ෆාදර් ගෙනාවා. ඒ සංවිධායක කණ්ඩායමේ ඉන්න එක්කෙනෙක්ව මම අල්ලගත්ත පුංචි කතා බහකට අපේ යාළුවෙක් වියක කොහමද? හලෝ වියක විජේසේකර. කොහොමද මචං? ඉන්න මචං ඉන්න. ඉතින් සන්තෝෂයි මචං. ස්තුතියි ආරාධනා කරාට බලන්න. ඔය මොකද කියන්න ඉතින් මේ ෆිල්ම් එක ගැන? ඒක ඇත්තටම ඇක්ෂන් ත්‍රිලර් කියන ශානරයේ චිත්‍රපටියක්. ගොඩ කාලෙකින් ලංකාවේ එවැනි ශානරයේ චිත්‍රපටියක් නිර්මාණය වුණේ. ඉතාමත් ඒ ශානරයේ බලද්දී ඉතාමත් හොඳ තත්ත්වයක තියෙනවා කියලා කියන්න පුළුවන්. ඇත්තටම මේ චිත්‍රපටිය කියන්නේ මේක අපේ මිතුරන් ගොඩකගේ සහභාගිත්වයෙන් වෙච්ච වැඩක්. ඇත්තටම සාමූහික වැඩක්. ඇත්තටම චමින්ද තමයි ඒකේ මූලිකත්වය අරගෙන සහ චමින්ද ගොඩාක් කල් තිස්සේ ඉඳන් මේක ගැන වැඩ කළා අන්තිමට කොහොම හරි මේක චිත්‍රපටියක් හැටියට එළියට ආපු එක ගැන ඉතාමත් සතුටුයි. අපිත් ඉතාමත් කැමැත්තෙන් වැඩ කරපු වැඩක්. ඒකම මේ දැන් මෙහි සිංහල මූවි ලවර්ස් කියන්නේ ඇත්තටම ඩුබායි වල චිත්‍රපටි නැතුව හිටියා කාලයක්. ඒ කියන්නේ ලංකාවේ චිත්‍රපටි පෙන්වන්න නැතුව හිටියා. අපි සාමූහයක් එක්කහුව වෙලා දැන් නැවතත් ලංකාවේ චිත්‍රපටි ඔව් මාත් එක ගැන කියන්නම්. හොඳ සිනමා ශාලාවක්. ඇත්තටම හොඳ සිනමා ශාලාවක්. මම බලාපොරොත්තු වෙන්නේ මේ තරම් හොඳ සිනමා ශාලාවක මට මේක බලන්න හම්බෙයි කියලා. අනිත් එක තමයි සවුන්ඩ්ස් හොඳටම තිබ්බා. ඒ ෆිල්ම් එක මම බලලා ඉවරුණා විතරයි විහද. ඉතින් මට ඒක ඇත්තටම හොඳ කම්පනයක් දැනුණා. ෆිල්ම් එක ඉතාම හොඳයි. ඒ සාමූහික වැඩේ ගැන මම අගය කරනවා. ඔයත් ඉන්නවා. මෙයාගේ වැඩ බලන්න එන්න ඕනි. මුනියා හොඳටම වැඩේ කරලා තියෙනවා. thank you thank you. ඒ මුනියා කවුද කියලා බලන්න නම් ඉක්මනටම ළඟම තියෙන හෝල් එකකට ගිහලා මිස් කරගන්න නැතුව බලන්න. විනිශ්චය අවිනිශ්චිතයි. තව පොඩි දෙයක් තියෙන කව් කරන්න මේ සිංගල් මූවි ලවර්ස්ලා දිගටම ඩුබායි වලට චිත්‍රපටි ගේනවා. ඒකින්ද අපි හැමෝටම ආරාධනා කරනවා. අපි Facebook page එකක් තියෙනවනේ. Facebook page එකක් තියෙනවා අපේ සිංගල මූවි ලවර්ස් UAE කියලා Facebook page එක. ඒක follow කරන්න. එතකොට දිගටම අපි ගේන චිත්‍රපටි ගැන අප්ඩේට් එකක් ගන්න පුළුවන්. ඉතින් හැමෝටම ආරාධනා කරනවා එන්න ෆාදර් බලන්න එන්න. අපි ඉදිරියට ගේන චිත්‍රපටි බලන්නත් එන්න කියලා. එහෙනම් අපි චිත්‍රපටියකට හමු වෙමු.